ඔන්න අද මම අරගෙන ආවා ඩේ බ්ලොග් එක. ඉතින් අද නම් මම මේ යන්නේ නුවර. පොඩි වැඩ වගේකුත් තියෙනවා. ඒක මම මාලිගාවටත් ගිහිල්ලා එන්න ඕන කියලා හිතුවා. ඉතින් අද නම් මම යන්නේ තනියම නෙවෙයි. මගේ යාළුවත් එක්ක. ඒ කියන්නේ මගේ ඔෆිස් එකේ නංගි කෙනෙක් එක්ක තමයි යන්නේ. ඔන්න බස් එකේ තමයි අද අපි දෙන්න යන්නේ. දැන් ඉතින් මේ බස් එකේ යන ගමන් මුලින්ම යන්න ඕනේ කියලා හිතුවේ නෝ ලිමිට් එකට. ඉතින් මට හිතුණා එකේ සාරි එකක් තියෙනවද කියලා බලන්න. ඒ නිසා මේ සාරි එකක් ගන්න තමයි ගියේ. හැබැයි මට හිතට අල්ලන සාරි එකක් නම් ඒකේ තිබුණේ නැහැ. ඇත්තටම එහෙම ලොකු කලෙක්ෂන් එකක් තිබුණේ නැහැ ඒකේ. ඒ නිසා අපේ නිකන් වටේ ඇවිදලා තව මොනවද තියෙන කියලා බලලා ආවා. මේ ඉන්නේ අපි දෙන්න. මමයි ඔෆිස් එකේ නංගි. ඊට පස්සේ අපි දෙන්න ආවා අලුතෙන්ම කැන්ඩිවල ඕපන් කරලා තියෙන හැඩකාරියකට. අනේ මේකේ නම් ලස්සන ෆ්‍රොක්ස් ගොඩාක් තිබුණා. හිතා ගන්න බෑ. ඒ තරම් හරිම ලස්සනයි. එකින් එකට නිකන් ඒක තේ දුන්නේ පාට ටික කොහොම එතන තිබ්බා. ඉතින් හරිම ලස්සනයි. ඉතින් ආස හිතුණා ෆ්‍රොක් එකක් ගන්න ඕනි කියලා. හැබැයි මං අද ආවේ වැඩේට නෙවෙයිනේ. ඉතින් මම next time ආවෙලා අනිවාර්යෙන්ම මේකෙන් ෆ්‍රොක් එකක් ගන්නවමයි කියලා හිතාගෙන චුට්ටක් බලලා ආවා. ඇත්තටම ලස්සන ෆ්‍රොක්ස් ගොඩාක් තිබුණා. මෙතන තියෙනවා හරි ලස්සන ෆ්‍රොක් එකක් මම ඔයාලට පෙන්නන්නම්. ඒකේ කලර්ස් ගොඩාක් තිබුණා. ඉන්නකෝ පෙන්නන්න. මෙන්න මෙතන තියෙන ෆ්‍රොක්ස් ටිකත් හරිම ලස්සනයි. හරිම මේ අමුතු ලස්සනක් තියෙන මේ ෆ්‍රොක්ස් වල. ඉතින් මට එකක් ගන්නම තමයි හිතුනේ වෙලාවේ. එනකට මං ඉතින් හිත හදාගෙන එළියට ආවා next time අරගන්නයි කියලා. අපි දෙන්න දැම්මේ නුවර ටවුන් එකට යන්න ඕන නිසා බස් හෝල්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපි දෙන්න මාලිගාවට යනවා කියලා හිතුවා. මාලිගාවට යන්න කලින් මල් ටිකක් ගන්න ඕන නිසා අපි මෙතන මල් කඩවල් ළඟට ගිහිල්ලා මල් දෙකක් අරගත්තා. අඳුන් කෝරුයි තෙලුයි. ඉතින් ලස්සන මල් එකක් අපි අරගත්තා පූජා කරන්න. මේ තියෙන්නේ මගේ මල් එක. ඉතින් මල් එකත් අරගෙන අපි හිමීට මාලිගාවට ගියා මල් ටික පූජා කරන්න. ඒ වෙලාවෙදී නම් වෙලාව 12ට විතර. අපි හිතුවා අපිට තේවාව වෙලාවට කියන්න තිබුණොත් හොඳයි කියලා. හැබැයි ඉතින් අපිට තේවාව වෙලාවට උදේ තේවාව වෙලාවට යන්න බැරි වුණා.
ඉතින් ලොකු සෙනගක් එදා හිටියෙත් නැහැ. ඉතින් ඒ නිසා නිදහසේ අපිට මල් පහන් ටික පූජා කරලා වඳින්න පුළුවන් වුණා. ඉතින් අපි ඉස්සෙල්ලාම මල් ටික පූජා කරලා ඇවිල්ලා මෙතන පහන් පත්තු කරන්න දෙන්නේ. මොකද අපි එළියෙන් එළඟි තෙල් පහන්නේ අරන් ගියේ. ඉතින් ඒ නිසා අපි වැල් බෝධියට යන්න ඕනේ එළඟි තෙල් පහන් පත්තු කරන්න. ඉතින් ඒ නිසා අපි හඳුන් කූරු ටික විතරක් පත්තු කරලා වැල් බෝධියට ආවා. වැල් බෝධියට ගිහිල්ලා එතන මල් එකක් පූජා කරා. ඊට පස්සේ අපි නේත්‍ර බෝධියට ගිහිල්ලා පැන් කලයක් දානවා කියලා හිතුවා. ඉතින් ගොඩක් අය මෙතන වැල් බෝධියයි නේත්‍ර බෝධියයි දෙකම පටලගෙන තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ නේත්‍ර බෝධිය. ඉතින් ගොඩක් අය මේකට තමයි වැල් බෝධිය කියලා කියන්නේ. ඒ වුණාට මේ තියෙන්නේ නේත්‍ර බෝධිය. එතනට චුට්ටක් එහා නාථ දේවාලයේද. ඔව් නාථ දේවාලයේ ගාව තමයි මේ වැල් බෝධිය කියලා තියෙන එකක්. ඉතින් අපි වැල් බෝධියට ඇවිල්ලා මල් පූජා කළා. ඉතින් නේත්‍ර බෝධියටත් ඇවිල්ලා මල් පූජා කළා. පැන් කලයක් දානවා කියලා හිතුවා. ඉතින් ගොඩක් එතන වීඩියෝස් අරගත්තේ නෑ. මොකද නිදහසේ අපිට වඳින්න ඕන නිසා. ඉතින් හිතේ සැනසෙල්ල අපි ගොඩාක් වෙලා එතන මල් පහන් පූජා කළා, පැන්වක් කරලා, වැඳලා කරලා දැන් අපි යන්නේ මොන හරි කන්න. මොකද අපි දෙන්නම උදේ ඉඳන් මුකුත් කාලා නෑ. ඉතින් හොඳටම රස්න නිසා අපි හිතුවා බින්ජොන් එකෙන් අයිස්ක්‍රීම් එකක් කනවා කියලා. මොකද ඒ වෙලාවෙදී අපිට මුකුත් බොන්න හිතුනේ නැහැ. මොකද අපිට ලොකු බඩගින්නකුත් තිබුණ නිසා අපි මොන හරි කන්න ඕනේ කියලා හිතුවා. ඒ නිසා යන ගමන් හොඳටම රස්න නිසා අයිස්ක්‍රීම් එකක් අරගන්නවා කියලා හිතුවා. හැබැයි ඉතින් ඔන්න බලන්නකො වෙච්ච දේ. අපිට අයිස්ක්‍රීම් එක ගන්න බින්ජොන් එකට ගිහිල්ලා ඉතින් එදා ගොඩක් සෙනග හිටියේ නැහැ. නිවන් දවස්වලට සාමාන්‍යයෙන් මේකේ සෙනඟ පිරීලා. හැබැයි අපි යන දවසේ ඉරිදා දවසක් ඒ වුණාට එදා වැඩි සෙනඟක් හිටියේ නැහැ. ඉතින් අපිට ඉක්මනට ගන්න පුළුවන් වුණා. ඉතින් අයිස්ක්‍රීම් දෙකත් අරගෙන එළියට ආවා විතරයි. චිට්ටකින් බලන්නකෝ නේද? පුදුම රසයක් තිබුණේ. ඒ නිසා ඒක කන්නත් කලින් හොඳටම දිය වුණා. ඉතින් ඒක ඇත්තටම කා ගන්න බැරි වුණා. මොකද ඒක හොඳටම දිය වෙලා තිබුණේ. ඉතින් හැබැයි ඉක්මනට අපි දෙන්නත් කෑවා. කාලෙවර වෙලා කන්න ඕනේ කියලා හිතුව නිසා අපි දෙන්න කන්න ගියා. අවුෙම අපි දෙන්න ඉතින් ඇවිදගෙන ගියා. ඒ වෙද්දිත් මං හිතන්නේ 3ට ළඟයි. ඉතින් හොඳටම බඩ ගෙවනලා තිබුණේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිමීට මේ කන්න ගියා. අපි දෙන්න ආවේ කැෆේද වයිබ් එකට. මොකද මේකේ චීස් කොත්තු එක මාරු රසයිනේ. ඉතින් ඒ නිසා අපි චීස් කොත්තු එක try කරන්න ආවා. ඉතින් මං විතරයි හැබැයි චීස් කොත්තු එකට ආස. ඉතින් ඒ නිසා අපි දෙන්න මෙතනට ආවා. එතන ගොඩාක් සෙනග එදා හොඳටම සෙනග. ඉතින් අපි දෙන්නට පොඩ්ඩක් වීටින් ඉන්න වුණා. ඊට පස්සේ
ටේබල් එකක් හම්බ වෙච්ච ගමන් අපි දෙන්න ඇතුළට ගියා. ඊට පස්සේ අපි ඕඩර් කරේ මෙතන චීස් කොත්තු එකක්. එතකොට මගේ යාළුවා ඕඩර් කරේ බිරියානි එකක්. ඉතින් යාට බිරියානි ඕන කියලා කිව්වා. ඒ නිසා යා බිරියානි එක ඕඩර් කරා. මම චීස් කොත්තු එක අරගත්තා. ඊට පස්සේ අපි ලයිම් ජූස් දෙකක් තමයි ගත්තේ. එදා හරියටම ළමයි මට මේ අපේ කැම්පස් එකේ Zoom meeting එකක් දාලා තිබ්බා. ඉතින් මෙතන මේ සද්දට ඒක ඇහෙන්නෙත් නැහැ. ඉතින් කොහොමද ලොග් වෙන්නත් ඕන නිසා මම කැම එක එනකන් ඉතින් ඒකට ලොග් වෙලා තමයි හිටියේ. ඉතින් එතන ටිකක් වෙලා ගියා අපිට කැම එක හම් වෙනකන්. ඉතින් ඒ නිසා මට පුළුවන් වුණා Zoom අපේ කැම්පස් එකේ Zoom meeting එකට ලොග් වෙලා ඉන්න. මෙන්න මගේ යාළුවාගේ කැම එක බිරියානි එක. ඉතින් ඇත්තටම හරිම රසයි. පෝෂන් එකත් ගානටම තිබ්බා. කාගන්න බැරි වුණා අපි දෙන්නටම කාලත්. ඉතින් ඇත්තටම හරිම රසට තිබ්බා. ඉතින් බලන්නකො මේකේ ලස්සන වගේම තමා මාරම රසයි. ඉතින් ඊළඟට ආවේ මගේ චීස් කොත්තු එක. මේ තියෙන වගේ චීස් කොත්තු එක ඉතින් ගොඩාක් අය කැෆේ ද වයිබ් එකේ චීස් කොත්තු එක රෙකමන්ඩ් කරනවානේ. ඉතින් ඔයාලත් නුවරට කෙනෙක් නම් තාම වයිබ් එකට ගියලත් නැත්නම් එහෙම නැත්නම් කැන්ඩි එන්න හිතාගෙන ඉන්න කෙනෙක් ඉන්නා නම් අනිවාර්යයෙන්ම කැෆේ ද වයිබ් එකට ගිහිල්ලා try කරලා බලන්න මේ චීස් කොත්තු එක. හරියටම තියෙන්නේ ට්‍රිනිටි එක ගාව. ඉතින් ඔයාලට ලොකේෂන් දැම්මොත් හොයාගන්න අමාරු වෙන එකක් නෑ. අතින් කන්න කම්මැලි නිසා ඔන්න මගේ යාළුවාට කියලා ඉතින් මම එයාගේ පත් එක කෑවා. ඒක ඇත්තටම රසට තිබුණා. ඉතින් යා මට මේ ඒ නිසාම ගොඩාක් කෑවුවා. හැබැයි මම නම් යාට එච්චර දුන්නේ නැද්ද කොහෙද? අපි දෙන්න කොහොම හරි උත්හසේ උපරිම වෙලාවක් අරගෙන හිමිට කෑවා. ඉතින් කතා කරන්න ගොඩාක් දේවල් පැෂන් තියෙනවා. චිකන් දාගෙන හිමිට අපි දෙන්න කෑම කරගත්තා. අපි දෙන්න ඉතින් හොඳට කෑමක කාලා අපි දෙන්නට ඒ කෑම දෙකම කාගන්න බැරි වුණා. මම හිතන්නේ සෑහෙන ටිකක් ඉතුරු කරා. ඉතින් එතන හිටපු ඒ අයියත් බෑන්න අපිට ඇත්තටම මේ කෑමක කාලම නැහැ නෝල කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් කොච්චර බඩගින්න තිබුණත් කන්න බෑ. ඉතින් ඊට පස්සේ අපි දෙන්නා හවස 4:00 විතර ඇති මේ. ඒ නිසා හොඳටම පරක්කු නිසා අපි දෙන්න ටක් ගාලා ආවා බස් එකට යන්න. මොකද අම්මා කතා කර කොහෙද කියලා අහනවා. මේ තියෙනවා මම අලුතින්ම කියවන බුක් එක දවත්ත ලක්ෂණී ඩිලොක්ෂි අක්කගේ. ඉතින් ඔයාලත් පොත් කියවන ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම අරගෙන කියවන්න. අලියෙකුට සම්බන්ධ කතා නිසා හරිම ලස්සනයි ඒක. ඊට පස්සේ මං අම්මිට අරගත්ත බින්ජුන් එකෙන් එනින් ගමන් මේක මං කස්ටමයිස් කරලා ගත්තේ. හරි ආසයි එක ජාති බොන්න. බ්ලැක්බෙරි බ්ලූබෙරි එකක්. ඒක මම කස්ටමයිස් කරලා අරගත්තේ. ඇත්තට මේක රසට තිබුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ටක් ගාලා ආවා සහස් වෙන අච්චරි පෙරේතයකට. ඒකෙන් මම ගත්තා වෙරළු එකකුයි අම්මට අන්නාසි අච්චාරු එකකුයි. ඉතින් හැමදාම આવොත් වරදින්නේ නැති තැනක් තමයි සහස් වෙන අච්චාරු කියන්නේ. ඉතින් මේකේ තියෙන හැම જાතියක්ම වගේ මම දැන් try කරලා තියෙන්නේ. ඉතින් ආය අලුතෙන් එයාලා ඉන්ට්‍රොඩියුස් කරන එකක් තමයි කන්න තියෙන්නේ.
කොහොම හරි බස් එකට එන්න පුළුවන් වුණා අපිට. මොකද තවත් වෙලා ගියොත් එහෙම ආපහු තව බස් එකක් ලෝඩ් කරනකන් ඉන්න වෙනවා. හැබැයි ඉතින් විනාඩි 15ට යනවා. ඒ වුණාට ඉක්මනට එන්න ඕන නිසා ඉතින් අපිට ෂීට් එකකුත් හම්බුණා. අන්තිම ෂීට් එක තමයි හම්බුනේ. ඉතින් චැනලයත් අල්ලගෙන මම වටපිට බල කොහොමද ගෙදර ආවා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ළඟදිම ලස්සන vlog එකක් එන්න තියෙනවා ඔයාලට. ඉතින් එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.